मैं उन्हाद वांदा එන්න කවුසේ පහේ ඉඳලා පොවයි ඒවා දෙයියෝ දැනගත්තවත් අරු කොහෙන් ආවේද අරු උදේ පාන්දරේ එලෙක්ෂන් එකට එක්කන් ගියා. ගියෝ දෙතර උන්දගෙන් දෙයියන්ගෙම පිටයි. ඇගුරුන් නාති. ඒ නිසා අපේ උදේ පාන්දර පාන්නේ. ඔඩියේ කාර්යය දෙයියන්ගෙම පිටයි. ඉන්නාන්දි ඔත තෝම පාරක් වෙයි. එනගම්ගේ පණි ඉඳලා පොලින්. උදේ නම් සද්ද පූජා කියලා පටන් ගන්න. මම නේ දේවතල් කියන්නේ අමුත්තේ කාලක් තියා කරගෙන එන්න. ඔය සාපේ පාස් කරගන්න එක්ක ඇවිල්ලා ඉන්නවා මේ අතරේ. එන්න කියාපන්. මේ සභාවේ සාපේ පාස් කරගන්න එක්ක ඇවිල්ලා ඉන්නවා නම් මෙහාට ආවනම් දැන් මොකද්ද කාරණාව? මහත්තයෝ මේකට ගුරුවරු ගන්න කිසි දෙයක් මතක නැලු. ලකුණු හොඳටම අඩුයි. අන්තිමේ අන්තිමය. ඒකට මොකද? දැන් ඉවෙනකම් ඔන්ලයින් පේපර් ක්ලාස්. අවස් වලට මට තේරුණා. මේකට TikTok යකා කියලා තියෙන්නේ. TikTok යකා? ඔව්. දැන් පරක්කු වැඩි. අනේ දෙවියනේ. අධිග්‍රහිත වෙලා තියෙන එකට කරන්න ඕන ශාන්ති කර්මයක්. ශාන්ති කර්මයක්? ඔව්. දේවප්‍රිය. ඔබුරුණාන්දේ. මේ බඩු ටික කියාපන්. එහෙනම් ගියාගනින්දා. ඔද කැමරාවක් තියෙන ෆෝන් එකකුයි විඩහයිය රේකෙකුයි ඕනේ වැඩේට. රේකය? ඒ මොකටද? අයියන් එල්ලෝගොල්ල ෆොටෝ ගන්න ෆෝන් එක ගන්න ෆෝටෝ මම ඒකවත් දන්නේ නැහැ ලැජ්ජාවේද. උඹට දෙවරක් බෑ ලකුණු බින්දුවයි ඒව නම් හොදට පුළුවන්. ඒ බඩු ටික අතරන් කෙම්බර දවසක වරෙල්ලා. එහෙමයි. දැන් එහෙනම් වැඳගනි. දේවප්‍රිය සද්ද පූජාව තිබ්බනම් කොල්ලනේ. විශ්ව කර්මාන සිසාරා බල පරාක්‍රම ආඥා චක්‍රය
ජාලේ විදුහලෝ වයිෆයි දේව රාජෝත්තමයන් වහන්සේ ඔබ වහන්සේ අනිකන්නේ රවුටරේට ඕජී ජාලේට වයිබෝ ජාලේ ලව්ජී ගොඩාක් දෑන සමයදී ශ්‍රී ලංකා ධර්මීයතර නරඹන්නට ඇල්ල බැල්ල කියලා දෙලාගෙන අනාගත පරපුරට දෙයියන්ගේ වීර උදා කරන්න සත්‍යවාදී සැබෑනම් අද මේ ආදරයට වැළඳී තිබෙනා වූ ඔන්ලයින් අඩප්පාවට ඩේටා අධිකාරයට සුවයක්ම ලැබෙදී අද මේ දේවලට වඩින්නේ ආඩා ආයිබෝ වේවා අපි ගිහින් එන්න කපු මහත්තයා. ප්‍රශ්න කෝටියයි දේව 33 කෝටියයි ආරස්සාවයි පීඩාවක් කරලා අමාරු වැඩිච්ච ඔය පීඩාවක් කරලා අමාරු ටිච්චෙක් ඉන්නවා මේ අතරේ එන්න ගියාපා මේ සභාවේ පීඩාවක් කරලා අමාරු වැටිච්ච එකක් ඉන්නවා නම් මෙහාට ආවනම් ගුරුනාන්සේ ආර වැඩේ ඩබලක් නෙගිට්ටා. අර බහිරවයා ගියාපු පබ්ජි ගාන කාට එන්න ගියා අපි ඌරු ගහන ගා වාඩිය. අදුරු එහෙම හරියට තිබ්බනේ. නෑ ඉස්සරහනේ තිබ්බේ. ඇති වෙන්නේ ඈකෝ ඔය වගේ ටුට්ටු දෙකේ ගණන් වලට දෙයියෝ පිට වෙන්නේ නැහැ. 999ක් විතර කියාපන් දෙයියන්ගෙන් පිට ගන්න ඕන. ඩේටා කාඩ් එකේ කාඩ් සීමාව තියෙනකම් විතරයි දෙයියෝ පිට වෙන්නේ. දැන් මොකද්ද කාරණාව මේ ටිකේ මම මගේ ගේම් එකකින් නිතරම පරිදිනවා. දිනා ගන්න විදිහක් කල්පනා කරලා දෙන්න බැයි දෙවිනේ. ටිකක් අමාරු කාරණාවක් හැබැයි උත්සාහ කරලා බලමු දේවාපිය ඔය දේවාපිය මෙහාට ගෙනාවනම් හෙලෝ මේ තුසිතෙන්ද යමෙන්ද වයිම දෙයියද අපි සක්‍රට පොඩ්ඩක් දෙන්නකෝ හෙලෝ එහෙමයි දෙයියනේ එහෙමද දෙයියෝ අහනවා උඹේ රස්සාව මොකද්ද කියලා රස්සාව වන්නන් නැහැ අම්මලා තමයි හම්බ කරලා ඔබ කරන්නේ ගේම් ගහන එක විතරද? එහෙමයි දෙවි තාම පිළිවෙලක් වෙන්න බැරි වුණා එහෙමද දෙයියනේ තාම ඉන්නවද එහෙමද දෙයියන්ගෙම පිහිටයි දෙයියෝ කියනවා ෆෝන් එකේ තමයි වැරද්ද තියෙන්නේ කියලා ඊටමක් විකුණලා හරි Apple 17 Pro Max ෆෝන් එකක් අරන් try කරලා බලපල්ලා දෙයපිය සත පූජාව කොල්ලනේ අවසරයි පස්වාන් දාසකට මේ සක්වල ඒගොල්ලෝ මේකනේ යාකර ග්‍රෑම් බෙල් සුරදී උපදින්නට වරන් ලබාගෙන විශ්ව ගම්මාන සිතාරා වල පරාක්‍රම ආඥා චක්‍රේ වේදුවලු වයිෆයි දේව රාජෝත්තමයන් වහන්සේ ඔබ වහන්සේ තනිකරුවේ රවුටරේට ඕජී ජාලීට ෆයිබර් ඔප්ටික් ජාලී ලව්ජී මුරාක දෑන සමයේදී ශ්‍රී ලංකා ධර්මීයතර නරඹන්නට ඇල්ල බැල්ල දිව සිතාගෙන අනාගත පරපුරට දෙයියන්ගේ වීර උදා කරන්නා සත්‍යවාදී සැබෑනම් subscribe 1000 like 5000 viral වෙන්න ඌ තියාගෙන PUBG ට free fire විදියට top up වෙන්න වරන් දුන්නා සැබෑනම් අද මේ දේවලට වටින්නේ ආවඩා ආයිබෝ වේවා
ප්‍රශ්න කෝටියයි 33 කෝටියයි ආරස්සාවයි. අසාරයක් පාස් වෙලා කෙනෙක් කැවිලි ඉන්නේ. ඔය පාවිච්චි නොකර ඇතහැරලා දාපු දෙයක් ගැන අහන්න කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. එන්න ගියාපන්. මේ සභාවේ පාවිච්චි නොකර අතහැර දාපු දෙයක් ගැන අහගන්න කෙනෙක් ඇවිල්ලා ඉන්නවා නම් එහාට ආවනම් මට පේනවා. ඒකේ තරම් ප්‍රශ්නයක් නෙමෙයි. මට නෙමෙයි අපේ පුංචිට කටයුත්තක් හරියට හරියන්නේම නැහැ. නංගි ඒ ගැන කලබල වෙන්න එපා. එයා කැමති වෙද්දි මං කැමති නැහැ. මං කැමති වෙද්දි එයා කැමති නැහැ. අපි දෙන්නම කැමති වෙද්දි මෙන්න මේ දුව කැමති නැහැ. ඒවට දෙයියෝ ළඟ විසඳුම් තියෙනවා. දෙයප්‍රිය ඔය ජීවන් කර පයිපෝන් එකක් මෙහාට ගෙනාවනම් මේක උඹේ ප්‍රශ්නෙට කියාපු ආභරණි. මේකෙන් උදේ නැගිට වෙලාව ඉඳන් උදේ 7:00ට වෙනකොනුයි ආයි රෑ 7:00ට ඉඳන් රෑ 10 විතර වෙනකොනුයි විදින් විදේ ෆොටෝ අප්ලෝඩ් කරලා හරියට වැඩේ යෙදුනා නම් ඔය ප්‍රශ්නේ ඉබේටම විසඳෙනවා. දෙයප්‍රිය සද්ද පූජා දුන්නා නම් ඔයනේ අපි ඕනේ වෙලාවක පෙනී හිටිනවා. ඕන්නම් මගේ පේජ් එක ෆලෝ කරලා බලන්න. දේවප්‍රිය කියලා සර්ච් කරලා බලන්න. ඉතින් ඇති. ඉලාන් දුන්නාද? අඬනට නඩංගේ ආ වැඩි කිරොන්නම් ගුණාන්සේ පවුලන්නේ වෙනද තමයි වෙන්න බෑනේ. ඔල්ලගේ ටීචර් කිව්වනේ මට පන්ති ඉවරලා ඩ්‍රින්ක් කට් එකක් ගහන්නම් කියලා. මම විජාට ටීචර් එක්කන් එන්න. නෑ ළමයාව. ඔය ආලුඩ පිටි
ඔය ආලෝකයා ඉන්න තැනට මොන දිගද බං වඩින්නේ? මං ඉඩාට කියලා කොල්ලා එක්කන් එන්න. මේ දේවා බෙන්න අරන් දියා බං. ඊයන්ගෙම බින්දුව